ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හුඟ දවසක් කතාව අරගෙන ඉන්න බැරි වුණා. ගොඩක් අය මෙසේජ් කරලා කතාව ඉල්ලලා තිබුණා. ඒ කොහොම වුණත් දරුවට ටිකක් ලොකු අසනීපයක් හැදිලා තියෙන්නේ. මහරගම අපේක්ෂා රෝහලේ තමයි එයා ඉන්නේ. ඉතින් මේ අතරතුර තමයි මම අද ඔයාලගේ ඉල්ලීමත් එක්කන් කතාව දෙන්න කියලා හිතුවේ. සමා වෙලා ඉවසීමෙන් බලාගෙන ඉන්න. මට හැමදාම මේ කතාව මේ විදිහට දී ගන්න බැරි වෙයි. හුඟක් බලාපොරොත්තු තියාගෙන තමයි මම මේ YouTube channel එක හැදුවේ. ඒ වුණාට ඔක්කොම එක මොහොතකින් විනාශ වෙලා යනවා වගේ හැඟීමක් තමයි හිතට දැනෙන්නේ. ඒ කොහොම වුණත් පුළුවන් වෙලාවට කතාව ඔයගොල්ලන්ට දෙන්න. තිසරුගේ වාහනය විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙද්දී හදවතේ මහමෙරක් ආදරේ පුරවන් උන් දිනුක බලෙන් ලබා ගන්නට යන්නේ ඇගේ නිර්මලත්වයයි. ඒ ඔහුටම අයිති කර ගැනීමේ චේතනාවෙනි. සඳුන් සියල්ල ඇසගසා උන්නේ කෙල්ලට කරදරයක් නොවන්නට වග බලාගත යුතු බව තිසරු පැවසූ නිසාය. මරන්නට යන හරකෙකු කෙසේද දැන් ඒ සනුකගේ තත්වයයි. ඈ මුළු වෙර දමා දිනුක කෙරෙන් ගැලවීමට තැත් කරද්දී ඔහුගේ ගහණය තව තවත් තද විය. අනේ මට යන්න දෙන්න, වඳින්නම්, මට යන්න දෙන්න මහත්තයා. සනුකි බැගෑ පැත්තුවද දිනුකගේ හිතේ තිබුණේ ඈ සතු කර ගැනීමේ චේතනාවයි. සඳුන් තව දෙදෙනෙකු සමග එහි පිළිගැනීමේ කුටියට පැමිණියේ ඔහු වන්නට යන දේ තේරුම්ගත් නිසාමය. ඔහුගේ දැස්මානයෙන් සනුකි රැගෙන යන දිනුක යද්දී සනුකි එකවරම ඔහුගෙන් මිදී දිව යන්නට ගියාය. සිදු වූයේ වරදකි. ඇගේ පය ලිස්සා ඈ පඩිපෙළේ පහළට ඇද වැටින දිනුක ක්ෂණයකින් අල්වාගෙන නැවතත් පඩි නංවා යන්නට උත්සාහ කළද කෙල්ලට පණ නැත. ඇගේ නළලතින් ලේ ගලයි. මට සමා වෙන්න සනුකි. ඔයාමයි මේ විදිහට තත්ත්වය හදාගත්තේ. ඔහු පවසමින් සනුකි දෙයත් මතටගෙන පඩිපෙළ නැගගත්තාය. සර් ඉක්මන් කරන්න සර්. සඳුන් දිගටම තිසරු අමතමින් සිටී. තිසරුගේ වාහනය රෙස්ටුරන්ට් එක ළඟ නතර වූයේ විශාල ශබ්දයක් සමගිනි. වාහනය නතර කළ තිසරු දොරද වසන්නට නැතුව දිව ගියේ රෙස්ටුරන්ට් එක ඇතුළටය. එහි වූ පුද්ගලයන් ඔවුන් නැවැත්වීමට තැත් කළද සඳුන් මුන් නතර කරන්න පුළුවන් ඕනි දෙයක් කරන්න. ඉතුරු දේ මම පස්සේ බලා ගන්නම්. තිසරු දිව ගියේ සනුකි සොයාය. කාමරයක දොර වහන ශබ්දය සමග තිසරු ඒ දෙසට ගියාය. සනුකිට සිහි නැති තරම්ය. අනේ දෙවියනේ ඈට ඇගේ අහිංසක මව සිහි විය. දිනුක පරිස්සමින් සනුකිව ඇඳ මත තබා ඇගේ ඇඳුම් එකිනෙක උනා දමන්නට විය. සත්තකින්ම සනුකිට සිහි නැත. ඔහුට විරුද්ධව නැගී සිටින්නට ගතට සවි නැත. දිනුක මොහොතක් කල්පනාවට වැටුනේ ඇඳ මත රැඳි රෙද්දෙන් සනුකිව වසා දමාය. අනේ මම පණ වගේ ආදරය කරන ඔයාට මෙහෙම කරන්න මම හීනකින්වත් හිතුවේ නෑ. මේ හැමදේම මට ඕනි උනේ ඔයාව ලස්සනට මනමාලියක් කරන් අරන් ගිහින්. ඒත් ඔයා මට අකමැති නිසාම ඊට වඩා මම ඔයාට කැමති නිසාම මට ඔයා මගේ කරගන්න වෙනවා. ජීවිතේම වෛර කර කර හරි මගේ වෙලා ඉඳී එතකොට ඔයා. ඔහු ඇගේ නළලද සිපගත්තාය. දිනුක ඇගේ ඇඳුම් එකිනෙක උනා දමද්දී ඈට සිහි තිබුණා නම් ඇගේ ආත්මය වෙනුවෙන් සටන් වදිනු ඇත. තිසරු තට්ටු කළේ වැරදි කාමරයකටය. එයින් කිපුණු මිනිසෙකු තිසරුට බෙන වදින අයුරු නොඇසුණු සෙයින් ඔහු දිව ගොස් දොරින් දොරට තට්ටු කළේය. කොල්ලා වියරු වැඩී ඇත. සනුකි මගේ රත්තරන් ඔයා කොහෙද? ඔහු හිතින් අසමින් වැළපෙයි. සඳුන් පහළ යුද්ධයකය. තිසරුව අහම්බෙන් දැක්කේ සනුකිගේ හීල් දෙකින් එකකි. ඔහු ඒ දොරට වැරෙන් පහර දිනී. ඇරපන් දොර. උඹ කෙල්ලට අතක් හරි තිබ්බොත් උඹට ජීවිතේම විඳවන්න වෙයි. ඇරපන් මේ දොර. දිනුක දොර දෙස බලමින් සනුකිගේ ආත්මය කෙලසන්නට සූදානම් විය. තිසරු දොර කඩාගෙන ඇතුළට ආවේය. තෝ පරයා. දිනුකගේ පිටට වැදුනේ මරු පහරකි. සනුකිගේ ඇඟට රෙද්ද විස කළ තිසරු දිනුකගේ බෙල්ලෙන් අල්ලාගෙන ඔහුට පහර කීපයක් ගැසීය. දිනුකද අතහැරියේ නැත. දෙදෙනාම පොර බදමින් සටන් වදී. තිසරුගේ නහයෙන් සහ තොලෙන් ලේ ගලයි. දිනුකගේ මූණ පුරා ලේ තැවරී ඇත. සඳුන් එතනට පැමිණ දිනුක අල්වා පහර දෙන්නට වූයෙන් ඔහු අඩපණ විය. සඳුන් ඔය කාලකන්නි මිනිහව පොලිසියට බාර දෙන්න.
මූණ ලෙයින් නෑවී සිටි දිනුක මාව ඕන තැනකට බාර දීපන්. ඕකි මම මගේ පණ වගේ ආදරය කළේකි. ඕකි මගේ බං ඕකි මගේ. ඔහු වියරුවන් මෙන් කෑ ගැසීය. තිසරු තම ආදරය මලක් මෙන් පරිස්සමින් තම පපුවට තුරුල් කරගත්තේ රෙද්ද පිටින්මය. කෙල්ලව නිරුවත් කළ නරුමයා ගැන අපමණ තරහක් සහ තම ආදරණීයා ගැන දුකක් හිතේ දෝලනය වෙමින් නැත. සෙමින් කෙල්ලව ඇඳේ දිගා කෙරූ තිසරු ඇගේ ඇඳුම් එකින් එක අන්දවන්නේ සිහි ආ පසු ඈ තමා ගැන ඇතිවන ලැජ්ජාව නිසා කුමක් කරයිදැයි සිතමිනි. සුදු නෝනා නැගිටින්න මැනික ඔයාගේ තිසරු ආවා නැගිටින්න.